අයිබෝල් නෙට්මල් කිචන් YouTube නාලිකාවට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. හැමදාම එක එක જાතියේ බැදුම් කාලා තිබුණාට ඔයාලා අද පිපිඤ්ඤා බැදුමක් හදමුද අපි? දැන් බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. කෑලි මිරිස්, සීනි, මිරිස් කුඩු, තක්කාලි සෝස්, ලුණු, කෝන්ෆ්ලවර් පාන් පිටි එක හා සමානව සුදු ලුණු චොප් කරලා, තෙල්, දී ලුණු, කරපිංචා, ගොටුකොළ, මුකුණු වැන්න. පිපිඤ්ඤා. ඔයාලා දැක්කම දැන් පිපිඤ්ඤා කපලා තියෙනවා. දැන් බලමු අපි කොහොමද ඒ ටික කපා ගන්න කියලා. මේ විදිහට ඊට පස්සේ ආයේ මේ අතරත් කපලා හීන් වෙන්න හීනියට මෙහෙම කපා ගන්න. ආයෙත් බලමු තව කෑල්ලක් කපලා අපි මේ විදිහට ඊට පස්සේ හීනියට ඔහම ඔය විදිහට කපා ගන්න. මේ තියෙන දැන් අපි කපාගත්ත පිපිඤ්ඤා ටික මේකට මම ලුණු කලවම් කරලා තියෙනවා. ලුණු කලවම් කරලා විනාඩි 15ක් තියලා දැන් මේ වතුර බේරෙනවා. තව ඒ වුණාට මේකේ වතුර තියෙනවා. අපි ඒ වතුර ටිකත් ඉවත් කරගමු. දැන් අපි ඉතුරු වතුර ටිකත් මේකේ තියෙන ඉවත් කරගන්න හදන. මේ වගේ පිටිසුදු රෙදි කෑල්ලක් අරගෙන ඊට පස්සේ ඒකට දාලා මෙහෙම මේ විදිහට කොහොම අරගෙන මේකට අර මිරිකන්න. මිරිකලා ඔය තියෙන වතුර ටික පිපිඤ්ඤා ටිකේ තව තියෙනවා. ඉතුරු ටික ඔක්කොම ඔහම ටිකක් මෙයා ගන්න. ඔක්කොම ඔය විදිහට අයින් කරගන්න වතුර ටික. ඔක්කොම ඔය විදිහට අන්තිම වෙනකම්ම අයින් කරගන්න. හරි අපි දැන් බලමු කෝන්ෆ්ලවර් පාන් පිටි එකට කලවම් කරගෙන බැටර් එක හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට දාලා මම කලවම් කරගන්න. හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි මේ මිරික ගත්ත පිපිඤ්ඤා ටික මේකට දානවා ඔක්කොම. මම ඔක්කොම දාන්න. දැන් ඊට පස්සේ හොඳට බැටර් එක වදින්න මෙහෙම කලවම් කරගන්න. දැන් මෙහෙම කලවම් කරගමු අපි හොඳට මේක කෑලි වලට බැටර් එක හොඳට වදින්න ඕනේ. මේ වගේ මේ විදිහට හොඳට කලවම්. තෙල් එක ලිපේ තියලා තියෙන්නේ. රත් වෙනකොට අපි ඉස්සෙල්ලාම දාමු ගොටුකොළ රත් වෙලා තියෙන්නේ. අපි දාගමු ගොටුකොළ ටික ඉස්සෙල්ලාම. කොළ පාටේ තියෙන්න ගන්න හරිනේ. ටිකක් කොළ පාට වගේ තියෙන්න. දැන් මම බදිලා කියන්නේ ගොටුකොළ ටික අපි. කොළ පාට ගන්න ඕනේ මෙහෙම විතරයි. ඊළඟට දාමු මුකුණු යන්න ටික. ඒකත් කොළ පාට තියෙන්න ගන්න. ඉන්දර මධ්‍යම ප්‍රමාණය තියාගත්තා නම් හරියට. මේ වගේ කොළ පාට ඊළඟට අපි කරපිංචා ටික දාගමු. කරපිංචා ටිකක් කොළ පාටටම ගන්න ඕනේ. ඉන්දර මධ්‍යම ප්‍රමාණය තියාගෙන එහෙම ගන්න. අපි දැන් දාමු ලුණු ටික. මම ටික
හොඳට කලවම් කළා බ්‍රවුන් කලර් එක වගෙනකොට ගන්න බා ගන්න. රුවන් ටික බදිනකොට සින්දර මධ්‍යම ප්‍රමාණය තියාගන්න. එතකොට ගානට බැදෙනවා. බ්‍රවුන් කලර් වෙද්දී මේ ටික බා ගන්න. රුවන් ටික. හරි දැන් ඒ ටික ඉවරයි. අපි දැන් බලමු පිපිඤ්ඤා බදින. අපි දැන් පිපිඤ්ඤා ටික බැටර් කරලානේ තියෙන්නේ. ඒ ටික බදන හැටි බලමු. බද ගන්න. මෙහෙම අරගෙන මම ටික ටික දාන්න. මේක දාපු ගමන් කලවම් කරන්න එපා. කොහොම ටිකක් වෙලා තියෙන්න ඇරලා නැත්නම් මේ තියෙන බැටර් එක තෙල් එකට දිය වෙනවා. අනිත් එක බැටර් එක කලවම් කරලා ගොඩක් වෙලා තියන්නත් එපා. කලවම් කරපු ගමන්ම බදින්න. සින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. දැන් පිපිඤ්ඤා ටික බැදිලා ඇති. මේ වගේ බ්‍රවුන් කලර් එනකොට නේ ඔය වගේ කොහොම බාන්න. අපි එනම් හදමු පිපිඤ්ඤා. මුලින්ම තෙල් ස්වල්පයක් දා ගන්නවා මේ විදියට. තෙල් ටික රත් වෙනකොට අපි චොප් කරගත්ත සුදු ලුණු ටික දාගන්න. දැන් සුදු ලුණු ටික පොඩ්ඩක් බ්‍රවුන් කලර් වෙන්න ඕනේ. ඊට පස්සේ දාගමු තක්කාලි සෝස් ටික. ඊට පස්සේ කෑලි මිරිස්. ඊට පස්සේ මිරිස් පොඩි. සීනි. ලුණු පොඩි. මේ ටික මෙහෙම රත් කරලා ඉඳන් දැන් කලවම් කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ පිපිඤ්ඤා බැදුමක් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝවක් නරඹන්න අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.